කොහොමද යාළුවනේ තනිබුම් YouTube channel එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. අපි බොන තේ කෝප්පේ පිටිපස්සේ තියෙන කතාව ගැන ඔයගොල්ලෝ කවදාවත් හිතලා තියෙනවද? අපේ අතට තේ කෝප්පයක් එන්න කලින් ඒ තේ කොලේ කොච්චර දිග ගමනක් යනවද? අද තනිබුම්ස් එක්ක අපි යන්නේ තේ ගසේ කතාව හොයාගෙන. තේ කියන්නේ අපේ ජීවිතේ කොටසක් වගේ. තේ කියන්නේ ගසකින් ලැබෙන සාමාන්‍ය කොලයක් විතරක් නෙමෙයි. තේ ලබා ගන්නේ කැමේලියා සිනෙන්සිස් කියන ශාකයෙන්. මේ ශාකය හොඳින් වර්ධනය වන්නට සුදුසු දේශගුණ වගේම රස සහ පසක් අවශ්‍ය වෙනවා. ඒ නිසාම කඳුකර ප්‍රදේශවලට අපට දකින්න ලැබෙන්නේ කිලෝමීටර් ගාණක් විදුන සුන්දර තේ වතු. පුංචි තේ පැලයක් තේ වත්තක විශාල ගමනක් ආරම්භ කරනවා. පැලය වැඩෙන්න අවශ්‍ය සාධක ලබා දීලා එය ක්‍රමයෙන් ශක්තිමත් කරගන්නවා. කාලයක් යද්දී පුංචි තේ පැලය පඳුරක් බවට පත් වෙනවා. තේ වත්තක ලස්සනම දසුන තමයි එකම උසට සකස් කරපු තේ පඳුරු පේලියට තියෙන එක. මේ උද්දුමත් එක්ක මේ දසුන තවත් ලස්සන වෙනවා. දැන් තමයි තේ කොලේ සැබෑ ගමන පටන් ගන්නෙ. තේ දළු නෙලීම කියන්නේ ඉතා වැදගත් කාර්යයක්. හොඳ තේ සඳහා දළු හා කොළ තෝරාගෙන නෙලනවා. මේ වැඩේ පිටුපස විශාල මහන්සියක් තියෙනවා. උදේ සිට වත්ත පුර ඇවිදිමින් දළුත් නෙලන මිනිසුන්ගේ මහන්සිය නිසා තමයි අපේ අතට රසවත් තේ කෝප්පයක් ලැබෙන්නේ. දළු නෙළුවා කියලා අපි බොන තේ කෝප්පය තවමත් සූදානම් නෑ. නෙලපු දළු කර්මාන්ත ශාලාවට ගෙනියනවා. එතනදී තේ කොළය වෙනස් කිරීමේ ක්‍රියාවලිය පටන් ගන්නවා. පළමුව කොළවල තෙතමනය අඩු කිරීමට ඒවා වියලීමට සලස්වනවා. ඊට පස්සේ කොළවලට අවශ්‍ය ආකාරයට යාන්ත්‍රික ක්‍රියාවලිය සිදු කරනවා. ඉන්පසු තේ කොළයේ රසය, සුවඳ හා වර්ගය වර්ධනය කරන වැදගත් අදියරකට යනවා. අවශ්‍ය පරිදි තේ කොළ වියලා වර්ග කරලා ඇසුරුම් කිරීමට සූදානම් කරනවා. ඒ කියන්නේ අපි බොන තේ කෝප්පේ පිටුපස තියෙන්නේ ලේසි ක්‍රියාවලියක් නෙමෙයි. ශ්‍රී ලංකාව ලෝකයේ තේ සඳහා ප්‍රසිද්ධ රටක්. අපේ රටේ තේ ගැන කතා කරනකොට සිලෝන් ටී කියන නම අපට අමතක කරන්න බෑ. ලංකාවේ තේවල රසය, සුවඳ, උස, දේශගුණය වගේ සාධක අනුව වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසාම ලංකාවේ තේවලට ලෝක වෙළඳ පොලේ
විශේෂ නමක් ලැබිලා තියෙනවා. දැන් අපි ආපසු ගෙදරට එමු. තේකොළ කර්මාන්ත ශාලාවෙන් සකස් වෙලා අසුරුම් වෙලා වෙළඳසැලට එනවා. අපි ඒ තේකොළ ටික උණු වතුරට දානවා. ටික වෙලාවකින් වතුරේ පාට වෙනස් වෙනවා. සුවඳත් පැතිරෙනවා. සීනි ටිකකුත් දාලා අවශ්‍ය නම් කිරි ටිකකුත් දාලා අපේ සුපුරුදු තේ කෝප්පය සූදානම් කරගන්න පුළුවන්. තේ ගස කියන්නේ කොළ ටිකක් දෙන පැලයක් විතරක් නෙමෙයි. එය ගොවියන්ගේ ජීවිතයත් එක්ක බැඳුන වගාවක්. තේදළු නෙලන මිනිස්සුන්ගේ මහන්සියත් කර්මාන්ත ශාලාවල එකතු වෙලා තමයි අපේ තේ කෝප්පය හැදෙන්නේ. ඒ නිසා අදින් පස්සේ තේ කෝප්පයක් අතට ගත්තම තේ කෝප්පේ පිටුපස ලොකු කතාවක් තියෙනවා කියලා මතක් කරගන්න. මේ වගේ අපේ රටේ දේවල් ගැන අලුත් කතා දැනගන්න කැමති නම් තනේබුම්ස් YouTube channel එක subscribe කරන්න. මේ වීඩියෝ එකට කැමති නම් like කරන්න. ඊළඟට අපි බලමු තේකොළයක් කර්මාන්ත ශාලාවකදී කළු තේ බවට පත්වන්නේ කොහොමද කියලා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. එහෙනම් ඔයගලන්ට සුබම සුබ දවසක්.